හායි කොහොමද ඉතින් මම හිතනවා කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් මම අද මේ රැට කෑම කන්න කියලා එළියට ගියා. හරිද? මම ඉතින් ඒකේ පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්නන්න. අද මේ යාචි පොඩි ඔපරේෂන් එකක් තිබ්බා. ඒකට යාචිගේ දුවයි තෙලෙව් ගියා. ඉතින් මම ඊට පස්සේ ඉතින් දවල් තමයි එළියට ගියේ. ඉතින් එහෙමම දිනේ එකක් ආයෙ තමයි දැන් ටිකක් වෙලා වෙනවා ඇවිල්ලා. ඉතින් මම ඔයාලට ඒකේ වීඩියෝ එක දැන් පෙන්නන්න හදන්නේ. අපි යමු වීඩියෝ එකට. කට්ටිය මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය ලයික් කරන්න, කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ස්කිප් නොකර බලන්න. ඔන්න අද වීඩියෝ එකෙන් ඉතින් මම අද හිතුවේ පොඩි මම යන පාර එතකොට අවට වටපිටාව ඔයාලට පෙන්වන්න ඕනි කියලා චුට්ටක් හිතුවා. ඒ හින්දා මම මේ වීඩියෝ මේ කොටස වීඩියෝ කරගත්තේ. ඉතින් මම අද මේ මං ඉන්න සිටි එකේ හොදෂරෝන් වල ළඟම තියෙන shopping mall එකට තමයි ඩිනර් එක ගන්න කියලා හිතාගෙන ගියේ. දැන් මේ පේන්නේ ඔයාලට shopping mall එක. මම මෙතන මේ ආච්චිගේ 3 wheel බයික් එකක් මේකේ තමයි ආවේ. පොඩ්ඩක් දුරයි, කිලෝමීටර් 3ක් විතර තියෙනවා. ඉතින් මම මෙතන මේක පාක් කරලා දැන් මම ඇතුළට යනවා. හොඳේ. පස්සේ බලමු අපි මොකද වෙන්නේ කියලා. ඇත්තට මේක ඇතුලේ පොඩි රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. මම ඒකේ පොඩ්ඩක් ගණන් වැඩි. ඒ හින්දා මම පොඩ්ඩක් පිටි මොනවා හරි ගන්න කියලා තමයි බැලුවේ. මෙතන නම් තියෙන අයිස්ක්‍රීම් විතරයි. මේක හැමදේ වගේම තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ සුපර් මාකට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉස්රායල් ඉන්න කට්ටිය දන්නවා. good farm එකක් මේක ඇතුලේ තියෙනවා. මම ඉතින් මේ වගේ ලස්සන අයිටම් ටිකකුත් දැක්කා. මෙතන සේල් එකට දාලා තියෙනවා. මේවා නම් එන ගණන් ශිකල් 50යි 30යි 20යි ඔය වගේ ගණන් තමයි. ඉතින් මම මේවත් ඔයාලට පොඩ්ඩක් වීඩියෝ එකෙන් පෙන්නන්න ඕනේ කියලා හිතපු හින්දා තමයි මේ ටික වීඩියෝ කරගත්තේ. හරි ඉස්සෙල්ලම දැන් මේ ටික මම ඔයාලට පෙන්නන ගමන් කන්නේ මොනවද කියන එක ඩිසයිඩ් කරගන්න ඕනේ. දැන් කොහින්ද කෑම ගන්නේ කියන එක. මේකේ හැබැයි ෆ්ලෝර්ස් තියෙන්නේ දෙකයි. ෆස්ට් ෆ්ලෝර් එකයි සෙකන්ඩ් ෆ්ලෝර් එකයි විතරයි තියෙන්නේ. මම ෆස්ට් ෆ්ලෝර් එකේ මුකුත් නෑ. මං හිතුවා සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මොනවා හරි ඇති කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් රෑ වෙලා ආපු හින්දා අර ඒ කියන්නේ කෑම තියෙන කඩ වහනවා ඒ වෙලාවට. ඇත්තටම රයිස් එහෙම තියෙන කඩයක් ඒ ෂොප් එකක් තිබ්බ පල්ලෙහාම ෆ්ලෝ එකේ. ඒකත් වහලා මේ උඩ ෆ්ලෝ එකේ තියෙනවා තමයි මම ඒ ටිකත් ඔයාලට පෙන්නන්න ඕන හින්දා වීඩියෝ කරගත්තේ. එතකොට මේවත් ගොඩක් රෑ වෙලා ඕපන් කරන්නේ. ඉතින් මේක තමයි මං ඉන්න සිටි එකේ තියෙන එකම එක shopping mall එක. ඔන්න මම මේ අර කියපු රෙස්ටෝරන්ට් එකට ආවා. පල්ලෙහාම ෆ්ලෝ එකේ තමයි ඒක තියෙන්නේ. මේක ගන්නවද කියලා තමයි කල්පනා කරේ. මේ වගේ ගණන් ටිකක් අඩුයි. ශිකල් 30 ගණන් වගේ මෙතන ඔයාලට පේන දින් prices 24 එහෙම. ඒවත් හරියන්නේ නැති හින්දා මම මෙනු එක පොඩ්ඩක් බැලුවා. මෙනු එකෙන් මම ඕඩර් කරා මෙන්න මේක.
දැන් ඉතින් මේක කන්න තමයි තියෙන්නේ. මම වීඩියෝ ගොඩක් ෂෝට් කරලා තියෙන්නේ ළමයි ගණන් ගන්න එපා. ඔයාලා කැමති නෑනේ ගොඩක් දිග වීඩියෝ බලන්න. දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දිගටම මම කන වීඩියෝ කොටස. හරි. අපි බලමු මේ වීඩියෝ එකේ අන්තිම හරිය. හැමෝම thank you හැමෝම මගෙත් එක්ක රැඳිලා හිටියට. ඒ වගේම මාව අනිවාර්යෙන් subscribe කරන්න ළමයි. බලලා විතරක් යන්න එපා. subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඉතින් ඔයාලට අවසාන වශයෙන් මට කියන්න දෙයක් තියෙනවා. මෙහෙම හැමදාම නම් කණ්ඩ හිතන්නවත් එපා. මොකද මහත් වෙනවා. මං ඉඳලා හිටලා මාසෙකට සැරයක් වගේ තමයි මෙහෙම එළියට ගිහිල්ලා chance එකක් හම්බුනොත් මට ෆ්‍රී වෙලාවක් හම්බුනොත් ඉතින් එළියට ගිහිල්ලා මෙහෙම කනවා. එතකොට මෙන්න මේ රෙසිපි එක මේ ෆුල් පැකේජ් එක ෂෙකල් 60ක් වුණා මට. ඉතින් මම ඔයාලා දන්නවනේ මම හැම වෙලේම කන්නේ කඩල කෝපි ඒ වගේ දේවල්. මම ගොඩක් එක්සර්සයිස් අනම්මනම් කරන හින්දා මට ඉඳලා හිටලා තමයි මේ වගේ කෑමක් සෙට් වෙන්නේ. මම ඉඳලා හිටලා තමයි මෙහෙම කන්නේ. හරි දැන් අපි වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න ළමයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි. සුබ දවසක්.